දවසක් ඔයාලා හැමෝටම අද මම කතා කරන්න යන්නේ අපි හදාගෙන යන ප්‍රොජෙක්ට් එකේ ඇඩ්වාන්ස් සර්ච් එක මම හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු යූසර් කෙනෙක්ට කොහොමද ඇඩ්වාන්ස් සර්ච් එක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. මුලින්ම මම find your perfect skill කියලා ටෙක්ස්ට් ටොපික් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ සර්ච් බාර් එක සහ සර්ච් බටන් එක ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම වම් පැත්තේ කැටගරි එක සිලෙක්ට් කරගන්න, ඩිෆිකල්ටි එක සිලෙක්ට් කරගන්න, මිනිමම් රේටින් එක සිලෙක්ට් කරගන්න සහ ප්‍රයිස් රේන්ජ් එක සෙට් කරගන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ බටන් දෙකක් හදාගෙන තියෙනවා, apply filter සහ reset කියලා. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ විදිහටම ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේකේ මම කෝඩින් පාර්ට් එක කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම සෙෂන් එකක් ස්ටාර්ට් කරගෙන අපේ ඩේටාබේස් එක ෆයිල් එකට සෙට් කරගෙන තියෙනවා. මේ කෝඩ් එකෙන් මම කරගෙන තියෙන්නේ remember me කියන කුකී එක චෙක් කරගෙන ඔටෝ ලොගින් වෙන විදියට හදාගත්ත එක. ඊට පස්සේ මම සෙෂන් එකේ value variable වලට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම product search.php කියන ෆයිල් එක මෙන්න මේකට ඇඩ් කරගෙන තියෙනවා. අපි මේ ෆයිල් එක ගැන අන්තිමට බලමු. මේ කෝඩ් ලයින් එකෙන් මම කරගෙන තියෙන්නේ URL එකෙන් අදාළ විදිහට ෆිල්ටර් කරගන්න එක. මේ කෝඩ් එකේ මම කරගෙන තියෙන්නේ අපේ pagination එක සෙට් කරගන්න එක. ඊට පස්සේ මම කරගෙන තියෙන්නේ category table එකෙන් category එක load කරගන්න එක. මේ කෝඩ් එකෙන් මම කරගෙන තියෙන්නේ total product එක සෙට් කරගන්න එක. මේ කෝඩ් එකෙන් මම කරගෙන තියෙන්නේ අපේ advanced search එකේ උඩින් ඇඩ් කරගත්ත text field එක සහ search button එක සෙට් හදාගෙන තියෙන එක. ඊට පස්සේ මම කරගෙන තියෙන්නේ අපි අර හදාගත්ත category එක සෙට් කරගන්න text field එක. ඊට පස්සේ difficulty එක සෙට් කරගන්න හදාගෙන තිබු place එක. ඊට පස්සේ minimum rating එක සෙට් කරගත්ත place එක. ඊට පස්සේ price range එක සෙට් කරගත්ත place එක මෙන්න මේ කෝඩ් වලින් ඩිසයින් කරගෙන සහ අදාළ ප්‍රොජෙක්ට් එක හදාගත්ත එක. ඊට පස්සේ මම හදාගෙන තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක ලූප් වෙන එක සහ රේටින් එක තියෙනවද කියලා චෙක් කරගන්න එක. ඊට පස්සේ මම කරගෙන තියෙන්නේ image එකේ URL එක, level එක, title එක, description එක සහ review count එක වගේ දේවල් අරගෙන හදාගත්ත එක. ඊට පස්සේ මම හදාගෙන තියෙන්නේ pagination එක. page එකකට වඩා වැඩි නම් විතරක් pagination එක පෙන්වන විදිහට තමයි මම මෙතනින් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ pagination click කරනකොට filter එක lost වෙන්නේ නැතුව maintain කරගන්න එක මම මෙන්න මේ කෝඩ් වලින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ state එක empty නම් empty විදිහට පෙන්වන විදිහට මේ කෝඩ් එක මම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම feature section එක මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම කරගෙන තියෙන්නේ script එක ඇතුලේ function ටිකක් හදාගෙන ඒවට prices එක move කරද්දී inputs update වෙන විදිහට හදාගෙන තියෙන එක. අපි දැන් බලමු product search.php කියන ෆයිල් එකේ කෝඩ් එක මම හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම class එකක් හදාගෙන තියෙනවා product search කරන විදිහට. මේ function එක filters අනුව SQL ව්‍යා build කරනවා. මේ කෝඩ් එකකින් කරගෙන තියෙන්නේ user search එකේ text එකක් type කරලා තියෙනවද කියලා check කරන එක. ඊට පස්සේ මම category filter එක, level filter, price range filter, rating filter පිළිවෙලට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම කරගෙන තියෙන්නේ අදාළ text database එකට check කරගෙනවද කියලා බලලා final result එක මෙන්න මේ විදිහට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.